තමයි අර සින්දුවක් තියෙන්නේ පහසුවටත් වාසියටත් දැන දැන වැරදි කරනවා. එහෙම කළත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා කියලා. ඕගොල්ලොත් හරියට ඒ වගේ. දන්නවා මේ තමන් වැරදි කියලා. ඒ වැරදි කියලා දැන දැනත් ඕගොල්ලන්ට නිදහසට කියන්න කරුණු තියෙනවා. දැන් මෙයා ගෙදර වැඩ කරා. ගෙදර වැඩ කරලා ඒ පොත එහෙමම මේසෙ උඩ තියලා ගෙදර වැඩ කරා. ඉතින් මම දැන් ඒක පිළිගන්නවා. මේ දෙන්නගෙන් පොත් දෙක ගෙදර වැඩ බැලුවම පොත් දෙකම එකම විදිහට ගෙදර වැඩ තියෙනවා. ඇයි මොකද කියලා ඇහුවම දෙන්නම එකම තැන ඉඳලා එක ගෙදර ඉඳලා ගෙදර වැඩ. දැන් මම ඒව පිළිගන්නවා. මාව නිකන් මේ බහු පැටි වගේ පේනවද? අර කතාවක් තියෙනලම අර මේ හරක් කොරකමේ යන මිනිස්සෙක් මේ හරක් කොරකමේ යද්දි මාට් වෙනවා. ඒ මිනිහු මේ මගේ හරක කොහෙද අරන් යන්නේ කියලා ඇහුවා. මේ අර හරක් කොරා කියනවා ඔහේ ගෙනන් ඔහේ තියාගන්න අනික මංගාව කොහෙද හරකෙක් මගේ මේ අතේ තියෙන්නේ කඹේනේ. අන්න ඒ වගේ තමයි. එහෙම කළා